බොහෝ කාලයකට පෙර විජය කුමාරු සහ ඔහුගේ සගයන් ඔවුන්ගේ මව්බිමෙන් පිටුවහල් කරනු ලැබ ශ්‍රී ලංකාවේ රන්වන් වෙරළට ළඟා වූහා. දිවයින සශ්‍රීකව, නිශ්ශබ්දව සහ අද්භූත සුන්දරත්වයකින් හා නුහුරු හඬවල් වලින් පිරී තිබූ බැවින් මිනිසුන් විස්මයෙන් වටපිට බැලූහා. වනාන්තරය ගැවුරේ අඩක් මිනිස් අඩක් යක්ෂ ගති ඇති කුවේනි නම් අද්භූත කාන්තාවක් කුතුහලයෙන් මෙන්ම පරිස්සමෙන්ද ඔවුන් දෙස බලා සිටියාය. කුවේනි සිය මන්ත්‍ර බලයෙන් විජයගේ පිරිසු උගුලකට හසු කර ඔවුන් පණ නැති ගල් පිළිම බවට පත් කළාය. ඇයගේ බලය දුටු විජය නොබියව ස්ථිරව සිට ඇය කවුදයි විමසුවේය. විජයගේ හදවතේ වූ ධෛර්යය දුටු කුවේනිට වැඩිකල් නොගොස් ඔවුන් දෙදෙනා අතර ආදරයක් ඇතිවිය. කුවේනිගේ උදව්වෙන් විජය තම පිරිස නැවත යථා තත්ත්වයට පත්කර දිවයිනේ පළමු ජනාවාසය ගොඩනැගුවේය. නමුත් දෛවය කුරිරු විය. විජය පසුව ඉන්දියාවේ කුමරියක හා විවාහ වූ අතර කුවේනිව හද කම්පා කරවමින් තනි කළේය. කුවේනි මෙම පාවා දීමට ශාප කරමින් හඬා වැළපුණාය. අගේ කඳුළු පරම්පරා ගණනාවක් පුරා වනාන්තරයේ පුරා දුංකාර දුන්නේය. ශතවර්ෂ ගණනාවක් ගත වී ඇතත් කුවේනි සහ විජයගේ කතාව ශ්‍රී ලංකාවේ හදවත තුල ආදරය, පාවාදීම සහ දෛවය පිළිබඳ සදාකාලික පුරාවෘත්තයක් ලෙස පවතී.